Hi guys. ඉතින් කොහමද ඔයාලට? ඉතින් ඔන්න අද මම ඉන්නේ ගාල්ලේ. අද අපි යනවා කුණවටුනට. කුණවටුනට යන්නේ ස්කූබා ඩයිවිං වලට. ඉතින් ස්කූබා ඩයිවිං එක්ස්පීරියන්ස් එක මමත් කලින් අරගෙන නැහැ. හැබැයි යන්න ආසාවෙන් හිටියේ. ඉතින් දැන් මෙහි සීසන් පටන් ගත්තනේ. ඉතින් ඒක නිසා අපිත් තීරණය කරා යන්න කියලා. ඒ කියන්නේ දැන් මගේ යාළුවෙක් කෙනා ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් මම එතෙන්ට යන්න ඕන. මම එනකන් ආවා කොටුවට. එතෙන්ට ගිහිල්ලා අපි දෙන්නම යනවා උණුවටුනට. මේ ස්කූබා ඩයිවිං එක්ස්පීරියන්ස් එක ඇත්තටම මේ කලින් මමත් අරගෙන නැහැ. ඔයාලා ස්කූබා ඩයිවිං කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ එක්ස්පීරියන්ස් එක පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ගිහිල්ලාම බලමු කොහොමද කියලා. ඊකට මාත් එක්ක ඉන්න අපි යමු උණුවටුනට. Walk without limits beyond the horizon. Spot on tour. වැස්ස පටන් ගත්තනේ. මොකද කරන්නේ? අනේ දෙන්න කිව්වේ. හරි අපි එතෙන් දෙන්න. මෙතනින් තමයි අපි අද ඩයින් වලට යන්නේ. මෙන්න මෙතනින් තමයි අපි ආව ලොකේෂන් එකට. හරි කීයද මගේද? කීයද වඩ ඕනද? 523 ගන්න. 50 දෙනවා. හරිද? හරි අපි එනවා. thank you. ඕලට වහිනවා. ඔව්. අපි මේකට වහිනවා. අපි ඉන්නේ සබ්මරීන් ඩයිවිං සෙන්ටර් එකේ. අපිත් එක්ක ඉන්නවා දිල්සර. අපි දිල්සරගෙන් වැඩි විස්තර දැනගමු කොහොමද මේක මෙතන වෙන්නේ කියලා. දැන් ඔයාද කරපු ප්‍රෝග්‍රෑම් එක තියෙනවා දැන් ගිහින් දාපු එක. ඔව්. ඒවා එකගෙන කියන මේ නම්බර් 5 කියන පොයින්ට් එක. මෙතෙන්ට. අපි කියනවා ගොඩේකට රීෆ් එකේ එහෙම නැත්නම් නෙල්සන්ගේ ගේච් නෑරව කොහේ කැලක් දැක්කේ. ඔව්. එතෙන්ද යන්න පුළුවන් වල ලයිසන්ස් එක නැතුව. අපවල දුක් කියලා කියනවනේ. ඔව්. ඕල්ට් වරේ වලට යන්න බෑ. මේමින් කාර්ය කරන්නත් බෑ. ඒක ලයිසන්ස් මේවට යන්න නම් ඇඩ්වාන්ස් එක හරියට අබවයක් හරි වුණා. මේ විදිහටම ඕපන් එකෙම දැන් මෙතන මොකද වෙදිරක් කියන්නේ මීටර් පාක් වගේ අතන වැඩි පාක් වගේ අතන ගිහිල්ලා එතන අපි මීටර්ස් 3 ඉඳලා මීටර්ස් 10 වෙනකන් ඩයිව් කරන එක තමයි කරන්නේ. ආදරම් වුණේ ඔයාලා මේ කල ඔයාලා දකින්නේ රොක් අයිලන්ඩ් එක තිබ්බනේ. ඔව්. අපි මේ රොක් අයිලන්ඩ්ෙන් බැහැලා වතුර යාට මේ රොක් අයිලන්ඩ්ෙම ගියා. රැකිය තියෙන්නේ මෙතන. වරේක නොටිස් වෙන්නේ නැතුව මොකද ඔයාලා බුදනාව යයි මෙතන. හා හා. ඉතින් තමයි සර්ෆස් එක මේ ඉතින් දැන් ඒක තමයි කරන්නේ. මේ හරිය මීටර්ස් 10යි. ගිචනාත් එක්ක ඔක්කොම තියෙන එක පාජ පුස්කා 10 දාන්නේ. බය වෙනෝනේ පළවෙනි පාර. ඒකයි මෙහෙන් අර ගැඹුරු අද දැනගෙන පටන් ගන්නවා ස්ලෝලි ගැඹුරු යන්නේ පොළොත් එක්ක. දැන් හුඟක් අය අර කියලා තිබ්බනේ අපි අර වීඩියෝ එකක් මීටර් 32 කියලා උඩරම දෙත් එක. ඒ මේ මොනවටද කියන්නේ මීටර් 32 දා උඩරම ගැඹුරු. මේ රුපියල් 32 රැංගු. ඒකයි අර වීඩියෝ එකේ හුඟක් අය 32. එතකොට මේ දැන් මේ උණුවටුනේ කොච්චර කාලයක් සීසන් තියෙනවද මේ? 4ක් 5ක් වගේ. ජනවාරි වගේ? නොවැම්බර් පටන් ගන්න. ඔව්. නොවැම්බර් ඔක්තෝබර් නවැම්බර් නේ අර සමහර අවුරුදු ලොහොඳයි සමහර අවුරුදු පොඩ්ඩක් කප්ෂ. මේ අවුරුදු නවැම්බර් පොඩ්ඩක් කප්ෂ. ඒක මාටෝ ගැව්වනේ. ඒක දැන් තමයි ඔය එළිය ගහලා තියෙන්නේ. දැන් එළිය දැන් ගිය සතිය හොඳටම එළියයි. හිත පොයේනේ. පොය අපිට කියන්න බෑ කවද්ද කියලා. හැබැයි පොය දවස් ලං කරලා අවුල් වෙන දවසක් එනවා. දැන් ඒක ඊයේ පෙරේද ඉවරුණා. දැන් අදයි හොඳයි. දැන් ආ ජනවාරි මාර්ච් වගේ වෙනකන් තියෙනවා නේ. ඔව් මාර්ච් වගේ වෙනකන් යනවා. හැබැයි පොය දවස් ලං කරලා එක දවසක් පොඩ්ඩක් විතර අවුල් වෙන එකක් තියෙනවා සීසන් එකේ. හැබැයි හරියට දැන් අද හරි ගියා පොර අවුලක් නැහැ දැන්. පොර කලින් මේක දුන්නා. දැන් හරි. ඊළඟ දවසේ හොඳට තියෙනවා වතුර එළියට.
ස්පොට් එකට මෙතන තමයි ඩයිවිං කරන්න තියෙන්නේ. අපි මේක අල්ල ගන්න. එතන මේක අල්ල ගන්න. 140 toing. බිම් බලාගෙන බ්‍රීත් කරන්න පොඩ්ඩක් කියලා. බිම් බලාගෙන. Bim balakan bener.
Aku patek sih. උතන ස්කිල් ගන්න ඕම ඔච්චර උඩට එනවා. අංකර දිග උඩට එන්නේ නැහැ. Gimana? අන්න ඇහේ. ඔන්න ඇහේ. අපේ ඩයිවිං ටයිම් එක ඉවරලා අපි ආවා නැවත ගොඩබිමට. ඉතින් අද වීඩියෝ එක මම ඉවර කරනවා. අපි ආයේ මේ වගේ ගමනකින් ලංකාවේ ලස්සන තැනක් හොයාගෙන යන ගමනකින් අපි ආයේ හමු. ඉතින් එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.